ඇතර පේනවාති ඕක තමයි මම වැඩ කරන පෝලන්ඩ් වල මම වැඩ කරන මීට් ෆැක්ටරි එක. ඉතින් දැන් අවුරුද්දයි මාස 3ක් විතර තිස්සේ. ඉතින් මේ මම මේගොල්ලෝ පේනවා ඇති ඕ වගේ තමයි ට්‍රක් ඩ්‍රයිවිං ජොබ් එක යන්නේ. ඉතින් ඕ වගේ ඇවිල්ලා ඉතින් මීට් ටික දානවා. මීට් ටික අපිට එන්න තියෙනවා. අපි හිතමු ටර්කි අරන් එනවා. ඊට පස්සේ අපේ මීට් අරන් එනවා. එහෙම අරන් ඇවිල්ලා එහෙම දාලා අපි ගහන ප්‍රොඩක්ට් ඒවා ගහන ඒවා එහෙමම අරගෙන ඒ අය දැන් අපේ නම් යන්නේ ප්‍රාන්ස් ජර්මනි ඒ පැත්තට තමයි යන්නේ අපි ගහන ප්‍රොඩක්ට්. ඉතින් ඒවා ඕ විදිහටම දාගෙන ඔයාලට පේනවා ඇති ඒ වාහන වල දාගෙන අරගෙන යනවා. ඒ ඔයාලට සාමාන්‍යයෙන් මෙහෙ සාමාන්‍යයෙන් කියන්නේ ෆැක්ටරි ගොඩක් දුරට පිහිල්ල තියෙන්නේ ඔන්න වගේ ඔයාලට පේනවානේ ලස්සන ඒ කියන්නේ ඇතුළට වෙන්න. ඒ කියන්නේ කවුරුත් අර ජනාකීර්ණ නැති ඇතුළට වෙන්න තමයි මේ තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවාද වටේම මම පෙන්නන්න යාළුවනේ. ඔයද පේනවනේ. ගොඩක් අය කියන්නේ කිහිප දෙනෙක්ම මගෙන් මේ අහපු ප්‍රශ්නයක් තමයි මේ අහලා තිබ්බ. ඒ වගේම මෙහෙට ඒ කියන්නේ මම channel එක පටන් ගත්ත අලුතින් ඉඳන්ම ගොඩක් අය මේ මීට් ෆැක්ටරි වල පැකින් ජොබ් එකට මේ පැකින් ජොබ් එක සම්බන්ධව විස්තර අහනවා. ඒ වගේම තව ඉතින් යාළුවනේ මේ පළවෙනිම දේ දැන් අහලා තිබ්බා අයියේ මීට් ෆැක්ටරියක් ඇතුලේ සීතලයිනේ. සීතලත් එක්ක වැඩ ටික කරගන්න පුළුවන්ද? සීතලේ වැඩ කරගන්න ලේසි. හැබැයි සමහර කට්ටියට ඔරොත්තු දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ සමහරක් මීට් ෆැක්ටරි වල තියනවා මේ පන පිටින් ඉන්න කුකුල්ලුන්ව හැං කරන්න. ඒ කියන්නේ එල්ලන්න කොකු වල. ඒ වගේ ජොබ් සෙට් වෙච්ච වෙලාවල් තිබ්බා මගේ යාළුවෝ. හායි යාළුවනේ. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හොඳින් ඇති කියලා මං හිතනවා. ඉතින් ඔයාලා බලන්න ඇති මම මේ කොහෙද ඉන්නේ කියලා. ඉතින් දැන් තමයි වැඩ ඉවරුනේ යාළුවනේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ පිටිපැත්තෙන් තියෙන්නේ මම වැඩ කරන කම්පැනි කියන්නේ ෆැක්ටරි එක. පෝලන්තේ මම වැඩ කරන මීට් ෆැක්ටරි එක. ඉතින් මේ කම්පැනි එක පෙන්වන්න හිතුවේ මේ ඔයගොල්ලන්ට මේ මං ඉස්සරහත් මේ කියන්නම් මම මේ වීඩියෝ එක කරන්න හේතුව මොකද කියලා මට හිතුණා. ඒකට මේ මම වැඩ කරන ෆැක්ටරි එකත් පොඩක් පෙන්වන්න. ඉතින් ඒ වගේම තමයි මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මම ওই ට්‍රක් ඩ්‍රයිවිං ජොබ් එක සම්බන්ධව දාලා තියෙනවා ගොඩක් වීඩියෝස්. ඉතින් වීඩියෝස් ගොඩක් කියන්නේ අර දිල්ෂාන්ගේ වීඩියෝ එක ඔය 95 කෝඩ් ඒ සීන් ඒ ඔක්කොම විස්තර ටික මම දාලා තියෙනවා channel එකේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති ඕ වගේ තමයි ට්‍රක් ඩ්‍රයිවිං ජොබ් එක යන්නේ. ඉතින් ඕ වගේ ඇවිල්ලා ඉතින් මීට් ටික දානවා. මීට් ටික අපිට එන්න තියෙනවා. අපි හිතමු ටර්කි අරන් එනවා. ඊට පස්සේ අපේ මීට් අරන් එනවා. එහෙම අරන් ඇවිල්ලා එහෙම දාලා අපි ගහන ප්‍රොඩක්ට් ඒවා ගහන ඒවා එහෙමම අරගෙන ඒ අය දැන් අපේ නම් යන්නේ ප්‍රාන්ස් ජර්මනි ඒ පැත්තට තමයි යන්නේ අපි ගහන ප්‍රොඩක්ට්. ඉතින් ඒවා ඕ විදිහටම දාගෙන ඔයාලට පේනවා ඇති ඒ වාහන වල දාගෙන අරගෙන යනවා. ඉතින් ඔයාලන්ට ඈතට පේනවා ඇති ඕක තමයි මම වැඩ කරන පෝලන්ඩ් වල මම වැඩ කරන මීට් ෆැක්ටරි එක. ඉතින් දැන් අවුරුද්දයි මාස 3ක් විතර තිස්සේ. ඉතින් මේ මම මේක ඕගොල්ලොන්ට පෙන්වන්න හිතුවේ මේ මීට් ෆැක්ටරි එක පෙන්වන්න හිතුවේ මේ මම මේ වීඩියෝ එක කරන්නත් හිතුවේ මේ යාළුවනේ මේ ගොඩක් අය ඒ කියන්නේ ගොඩක් අය කියන්නේ කිහිප දෙනෙක්ම මගෙන් මේ අහපු ප්‍රශ්නයක් තමයි මේ අහලා තිබ්බ. ඒ වගේම මෙහෙට ඒ කියන්නේ මම channel එක පටන් ගත්ත අලුතින් ඉඳන්ම ගොඩක් අය මේ මීට් ෆැක්ටරි වල පැකින් ජොබ් එකට මේ පැකින් ජොබ් එක සම්බන්ධව විස්තර අහනවා. ඒ වගේම තව මීට් ෆැක්ටරි සම්බන්ධව එහෙම අහනවා. මොකද මෙහි ගොඩක් අය මට මේ තාක් කතා කරපු හුඟක් අය ඔය පැකින් ජොබ් එක ගැන තමයි අහන්නේ. අයියේ පැකින් ජොබ් එකක් තියෙනවා කොහොමද කින්දමන්ද එහෙම කියලා. ඉතින් මේ මගෙන් කිහිප දෙනෙක්ම මේ අහලා තිබ්බා මේ මැසේජුත් දාලා පර්සනල් මැසේජ් දාලා ඒ වගේම කමෙන්ට් දාලා මේ අයියේ මේ මීට් ෆැක්ටරි එකක් ඇතුලේ කොහොමද විස්තරේ මොනවද තියෙන වැඩ මීට් ෆැක්ටරි එකක් ඇතුලේ මොනවද කරන්න සෙට් වෙන ජොබ් වැඩ අමාරුයිද ඇතුලේ. ඒ වගේම මීට් ෆැක්ටරි එකක් කිව්වම යාළුවනේ ඔයගොල්ලෝ දන්නවනේ ලොකුවටම ඔලුවට එන්නේ මේ සීතල ලොකුවටම ඔලුවට එනවනේ. ඉතින්
ඒ අහපු කට්ටිය අහලා තිබ්බෙත් අයියේ මේ ජොබ් වේකන්සීස් තියෙනවා මේ ඇවිල්ලා තියෙනවා මේ ඇප්ලයි කරන්න පුළුවන් මේ මීට් ෆැක්ටරි වල. හැබැයි බයයි මේ ඇප්ලයි කරන්න මේ මොකද මේ සීතල නිසා. සීතලේ ඇවිල්ලා වැඩ ටික කරගන්න අමාරුයි කියලා. ඉතින් මට හිතුණා මේ ඕගොල්ලොන්ට මම වැඩ කරන ඒක සම්බන්ධ විස්තර කියන්න වගේම මීට් ෆැක්ටරි ඇතුලේ මොකද්ද වෙන්නේ කොහොමද වැඩ යන්නේ කියලා කියන්න වගේම මම ඒකයි මම වැඩ කරන මීට් ෆැක්ටරි එකත් පෙන්නුවේ ඕගොල්ලොන්ට. ඇතුළේ වීඩියෝ කරන්න බෑ යාළුවනේ. මොකද ඇතුළේ වීඩියෝ කරන්න යන්නේ අවුල්. වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඉතින් මට ඒකයි මට හිතුනේ දැන් කට්ටිය අහපු ඒවත් එක්ක දැන් බය ඉන්නවා කියලා කිව්වා මේ ඇප්ලයි කරන්න මොකද මේ සීතලත් එක වැඩ කරගන්න අමාරු වෙයි කියලා. ඉතින් ඒකත් එක්ක මේ මට හිතුණා මීට් ෆැක්ටරි එකක් ඇතුලේ කොහොමද විස්තර යන්නේ කියලා මට ඔයගොල්ලොන්ට කියන්න ඕනේ කියලා. මොකද මම දැන් මේ මීට් ෆැක්ටරි එකේ වැඩ මම ඔයගොල්ලන්ට කිව්වාගේ අවුරුද්දයි මාස 3ක් විතර වෙනවා. ඉතින් ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් මේ සාමාන්‍යයෙන් කියන්නේ ෆැක්ටරි ගොඩක් දුරට පිහිල්ලා තියෙන්නේ ඔන්න වගේ ඔයගොල්ලන්ට පේනවනේ ලස්සන ඒ කියන්නේ ඇතුළට වෙන්න. ඒ කියන්නේ කවුරුත් අර ජනාකීර්ණ නැති ඇතුළට වෙන්න තමයි මේ තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවාද වටේම මම පෙන්නන්න යාළුවනේ. ඔයද පේනවනේ. ඒ කියන්නේ ඇතුළේ තමයි ගොඩම තියෙන. මම දැන් මීට් ෆැක්ටරි විතර නෙමෙයි අර සැලඩ් ෆැක්ටරි එක ඒකටත් ගියා. ඒකෙත් එහෙම තමයි. ඉතින් ඔයගොල්ලන්ට පේනවාද අර පැත්ත තනිකරම ඇතුළේ වගේ තමයි තියෙන්නේ. ඉතින් ඔහොම ෆැක්ටරි එක ඔය දුරට ගත්තොත් ඔහොම පේනවා. ඉතින් ඔහොම ඉතින් යාළුවනේ මේ පළවෙනිම දේ දැන් අහලා තිබ්බා අයියේ මීට් ෆැක්ටරි එකක් ඇතුලේ සීතලයිනේ. සීතලත් එක්ක වැඩ ටික කරගන්න පුළුවන්ද? සීතලේ වැඩ කරන්න පුළුවන්ද? ඉතින් ඒකට මම කියන්න ඕන සීතලේ වැඩ කරගන්න පුළුවන්ද කියන්නේ මීට් ෆැක්ටරි එකක් ගත්තම මුළු මීට් ෆැක්ටරි එකම සීතල නැහැ. ඒ කියන්නේ මුළු මීට් ෆැක්ටරි එකම සීතල නැහැ. ඒ කියන්නේ මීට් ෆැක්ටරි එකෙත් යාළුවනේ ඩිපාර්ට්මන්ට් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට ගත්තම මගේ මීට් ෆැක්ටරි එකෙත් ගොඩක් ඩිපාර්ට්මන්ට් තියෙනවා. එතකොට දැන් මම මේ කියන්නේ මගේ මීට් ෆැක්ටරි එකේ ඊට පස්සේ මගේ යාළුවෝ වැඩ කරනවා මීට් ගත්තම ෆෝක් චිකන් දැන් මේ ගෑවිලා චිකන් එක. තව පෝක් තියෙනවා සොසේජ් ෆැක්ටරි වල වැඩ කරන අය ඉතින් ඉන්නවා. ඉතින් එහෙම ගත්තම දැන් මීට් ෆැක්ටරි එකක් ගත්තම මුළු මීට් ෆැක්ටරි එකම සීතල නැහැ. දැන් මේකේ ගත්තම දැන් එක ඩිපාර්ට්මන්ට් තියෙනවා. මං කිව්වා වගේ එක ඩිපාර්ට්මන්ට් තියෙන යාළුවනේ. ඒ කියන්නේ දැන් කෙබාබ් එක මගේ ගත්තොත් කෙබාබ් එක. ඊට පස්සේ වොෂින් ඩිපාර්ට්මන්ට් එක. ඊට පස්සේ මික්සින් ඩිපාර්ට්මන්ට් එක. ඊට පස්සේ කටින් ඩිපාර්ට්මන්ට් එක මීට් කට් කරන තැන. ඊට පස්සේ පැකින් ඩිපාර්ට්මන්ට් තියෙනවා. ඊට පස්සේ ඔය එක තව ඩිපාර්ට්මන්ට් තියෙනවා. ඉතින් ඒ කියන්නේ තව පැකින් කරන ඒරියාස් තියෙනවා. ඉතින් එහෙම ගත්තම හැම ඒරියා එක හැම ඩිපාර්ට්මන්ට් එකම සීතල නැහැ. දැන් මම වැඩ කරන්නේ කෙබාබ් එක. මම වැඩ කරන කෙබාබ් එක සාමාන්‍යයෙන් සීතල කියන්නේ සෙල්සියස් 7 වගේ තමයි යන්නේ. කියන්නේ ඒක ප්‍රොඩක්ට් එකෙන් ප්‍රොඩක්ට් එකට වෙනස් වෙනවා. ඉතින් ඒක සමහරක් වෙලාවට ඉතින් එක වෙලාවට වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් මගේ කෙබාබ් ඩිපාර්ට්මන්ට් එකෙන් තමයි හලුනේ මේ ෆැක්ටරි එකේ දැන් අපේ ෆැක්ටරි එකේ ඔක්කොම ප්‍රොඩක්ට් ගහන්නේ මගේ ඩිපාර්ට්මන්ට් එකෙන් තමයි. ඒ කියන්නේ අපේ යනවා කෙබාබ් රොලක්කා ඊට පස්සේ තව සාස් ලේක් ස්මෝල් සාස් ලේක් ඊට පස්සේ තව යනවා ජොයින් බාස්ලට් කියලා ඒ වගේ ගොඩක් යනවා ස්මෝල් කෙබාබ් කියලා යනවා. ඉතින් ඒ වගේ එහෙම යනවා යාළුවනේ. එතකොට මගේ ඩිපාර්ට්මන්ට් එක ඇවිල්ලා සීතලයි. ඉතින් ඒක දැන් ඒ කියන්නේ සීතල ගැන කිව්වොත් සමහරක් අයට ඔරොත්තු දෙනවා සමහරක් අයට ඔරොත්තු දෙන්නේ නැහැ. ඉතින් මාත් එක්ක වැඩ කරපු හිටියා මේකේ දෙන්න තුන් දෙනෙක්. ඉතින් එයාට අමාරුයි කියලා සීතලේ වැඩ කරන්න කැමති නැහැ කියලා ඒ අය ඉතින් වෙන ෆැක්ටරිස් වලට ගියා. හැබැයි වැඩ කරගන්න බැරි කමක් නැහැ. ඒ කියන්නේ ලොකු අමාරුවක් නැහැ. වැඩ කරගන්න බැරි කමක් නැහැ. ඒ කියන්නේ දැන් මං කියවනේ යාළුවනේ ඩිපාර්ට්මන්ට් වලට වෙනස් වෙනවා කියලා. එතකොට දැන් අපි ගත්තම දැන් කෙබාබ් එක සීතලයි. ඊට පස්සේ මේකේ තියෙනවා මං ගොනේ වොෂින් ඩිපාර්ට්මන්ට් එක සීතලක් නැහැ. එතකොට කුකින් ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. කුකින් ඩිපාර්ට්මන්ට් එක සීතල නැහැ. ඊට පස්සේ කටින් ඩිපාර්ට්මන්ට් එක සීතල නැහැ කියන්නේ ලොකු සීතලක් නැහැ. ඒ කියන්නේ ඒකේ සයිඩ් දෙකක් තියෙනවා. ඒක එහෙම ලොකුවට සීතලක් නැහැ. එක පැත්තක් ටිකක් සීතලයි අනිත් පැත්ත සීතල නැහැ. ඊට පස්සේ පැකින් ඩිපාර්ට්මන්ට් එක ඒ කියන්නේ සාමාන්‍යයෙන් සීතලක් තියෙනවා. ඉතින් ඒ වගේ එහෙම තියෙනවා. ඒ කියන්නේ අර
වැඩ කරගන්න අමාරුම තරම් සීතලක් සෙට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මගේ ගෙනන් ඩිපාර්ට්මන්ට් එකක් තියෙන ඒ කෙනාට වැඩ කරන්න අමාරුයි වැඩ කරන අය ඉන්නවා. ඒ කියන්නේ ඔය ප්‍රෝසන් ඩිපාර්ට්මන්ට් එකේ කියන්නේ නෝමල් තියෙන මස් ඒකෙන් තමයි ගල් වෙන්නම ප්‍රෝසන් කරන්න යාළුවනේ. ඉතින් ඒ කෙනාට ටික වැඩ කරන්න අමාරුයි. මමත් සාමාන්‍යයෙන් මේ ෆැක්ටරි එකේ මම හැම ඩිපාර්ට්මන්ට් එකකම වගේ වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ ඩිපාර්ට්මන්ට් එක වගේ කියන්නේ දැන් අපේ කෙබාබ් එකේ වැඩ නැතුණාම අපි විදිහින් ඔය වොෂින් පැත්තට ඒ කියන්නේ අතින් කියන්නේ පොඩ්ඩක් හෝස් එකෙන් ඇල්ලුවා මේකට දැම්මා. ඒ කියන්නේ මේ මැෂින් එකට දාන්න තියෙන්නේ. ඉතින් ඕ වගේ අර වැඩ නැති වෙන වෙලාවට සමහරක් වෙලාවට පොඩ්ඩක් දන්නේ නැද්ද? ඒ වගේ සෙට් වෙනවා. ඉතින් ওই කටින් ඩිපාර්ට්මන්ට් එක කොහොමත් අපි ඒ කියන්නේ ඒකේ වැඩ කරලා තියෙනවා. ඉතින් ඒ වගේ සමහරක් වෙලාවට ඉතින් වැඩ සෙට් වෙනවා යාළුවනේ. ඒ හැම ඩිපාර්ට්මන්ට් ඉතින් අර වැඩ අමාරු ඒ කියන්නේ වැඩ සීතලේ කරගන්න අමාරුවක් කියලා එකක් නැහැ. ලයින් එකක් ගහගන්න පුළුවන්. එතකොට එහෙම ඊට පස්සේ තව දෙයක් තමයි අහලා තිබ්බා මේ දැන් ඔයගොල්ලන්ට අයිඩියා එකක් ඇතිනේ. කියන්නේ මීට් ෆැක්ටරි එකක් ගත්තම හැම ඩිපාර්ට්මන්ට් එකක්ම සීතල නැහැ යාළුවනේ. හැම ඩිපාර්ට්මන්ට් එකක්ම සීතල නැහැ. ඒක කුකින් ඩිපාර්ට්මන්ට් එක ගත්තම සෑහෙන රස්නේ. ඉතින් ඒ වගේ ඩිපාර්ට්මන්ට් වලට ඔය සීතල කියන එක වෙනස් වෙනවා. ඉතින් සමහරක් අයට අමාරුයි සීතලේ වැඩ කරන්නේ හැමෝටම ඔරොත්තු දෙන්නේ නැහැ. මං කිව්වා වගේ. ඉතින් නැත්තම් අර ලොකු අමාරුවක් නැහැ යාළුවනේ. කියන්නේ වැඩ කරන්න. ඔය ඇතුළට දෙකක් තුනක් වගේ ඇඳලා ග්ලව්ස් දාලා බූට්ස් දාලා එහෙම වැඩ කරන්න තියෙන්නේ ෆුල් කවර් කරගෙන. ඉතින් එහෙම තමයි වැඩ යන්නේ. ඉතින් එහෙම වැඩ කරනකොට සීතල දැනෙනවා. ඒත් වැඩ අර අමාරු එකක් නැහැ. ඊට පස්සේ ඊළඟ එක තමයි යාළුවනේ මේ අහලා තිබ්බා මේ අයියේ මේ මීට් ෆැක්ටරි එකක් ඇතුලේ මොනවද කරන්න තියෙන ජොබ් මොනවද කරන්න සෙට් වෙන වැඩ. ඉතින් සාමාන්‍ය යාළුවනේ දැන් මගේ මීට් ෆැක්ටරි එක ඇතුලේ දැන් මගේ මීට් ෆැක්ටරි එකේ දැන් මගේ යාළුවෝ වැඩ කරනවා. ඔයගොල්ලෝ ටික සොසේජ් ෆැක්ටරි වල වැඩ කරනවා. ඉතින් දැන් මගේ ගත්තොත් සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට ප්‍රොඩක්ෂන් පැත්තට වැටෙන්න පුළුවන්. දැන් මම වගේ. දැන් ඒ කියන්නේ ඔය ඒකි ගහන ප්‍රොඩක්ට් එකක් යම්කිසි ප්‍රොඩක්ට් වගේක් ගහනවා නම් ඔයා ඒ ප්‍රොඩක්ෂන් පැත්තට වැටෙන්න පුළුවන්. ප්‍රොඩක්ට් ගහන්න. ඊට පස්සේ ඔයාව පැකින් ජොබ් වලට වැටෙන්න පුළුවන්. දැන් පැකින් ජොබ් වලට වැටෙන්න පුළුවන්. ඊට පස්සේ මේකේ තියෙනවා තව ඔය කුකින් මගේ කියන කුකින් ඩිපාර්ට්මන්ට් එක තියෙනවා. වොෂින් ඩිපාර්ට්මන්ට් එක තියෙනවා. ඉතින් මැෂින් වල තමයි ඔක්කොම යන්නේ. ඉතින් එහෙම ඊට පස්සේ තව කටින් ඩිපාර්ට්මන්ට් එකට වැටෙන්න පුළුවන්. ඒ කියන්නේ කටින් ඩිපාර්ට්මන්ට් එක ගත්තම යාළුවනේ ඒ කට්ටිය ඒ කියන්නේ ඔයගොල්ලොන්ට යම්කිසි ගාණක් දෙනවා. මේ අතරේ කපන්න කියලා. මේ අතරේ කපන්න කියලා. ඉතින් ඒ ඕගොල්ලොන්ට තියෙන්නේ අපි හිතමු ඔයාලට චිකන් එකක් දෙනවා, පිලට් එකක් දෙනවා, බ්‍රෙස්ට් එකෙන් පිලට් එකක් දෙනවා. මේ සයිස් වලට කපන්න කියන අපි හිතමු 11ත් 16ත් අතර. ඉතින් එහෙම ඒ වගේ ඔයගොල්ලොන්ට කපන්න තියෙන්නේ. ඊට පස්සේ ඒ වගේම නැත්තම් අපේ දැන් යනවා ටර්කි කපනවා. ඊට පස්සේ තව නෝමල් පිලට් අරගෙන ඒව කොස්ක කියලා එහෙම කපනවා. ඉතින් ඒ වගේ මීට් කටින් පැත්ත යනවා. යම්කිසි බරක් දෙනවා. ඒ අතරේ ඒ බර අතරේ කපලා ඔයගොල්ලොන්ට බර කිරලා දාන්න තියෙන්නේ. ඒ වගේ තමයි කටින් පැත්ත යන්නේ. ඊට පස්සේ දැන් මං කිව්වා මගේ වගේ ඔයා ප්‍රොඩක්ෂන් පැත්තට වැටුනොත් ඒ කම්පැනි අපි හිතමු යම්කිසි ප්‍රොඩක්ට් එකක් ගහනවා කියලා. දැන් මගේ එකේ ගහනවා රොලට්කා. ඊට පස්සේ කෙබාබ්, පාස්ලට්, ජොයින්, සාස්ලික්. ඊට පස්සේ තව ස්මෝල් සාස්ලික් කියලා තව ගහනවා. ඒ වගේ ඉතින් ඔයගොල්ලොන්ට ඒ ප්‍රොඩක්ට් පැත්තට වැටෙන්න පුළුවන්. දැන් මෙහි තියෙනවා ෆිෂ් කම්පැනි. ඉතින් ඒවල ඔය මකරෙල්ලා ඔය එක ඔය සැමන් ගහනවා. ඉතින් ඒවල ප්‍රොඩක්ට් ගහන්න වැටුනම ඔයගොල්ලන්ට තියෙන ඔය බර කිරලා ඒකට අදාළ බර දාලා බරට කපල කරලා ඒ ප්‍රොඩක්ට් එක යන විදියට හැදෙන විදියට ඔයගොල්ලන්ට ගහන්න තමයි තියෙන්නේ. ඉතින් එහෙම ඊට පස්සේ යාළුවනේ තව තියෙනවා ඔයගොල්ලන්ට පැලට් කොන්ට්‍රෝල් කරන්න. ඉතින් මෙහි පැලට් කොන්ට්‍රෝල් කරන්න කියන්නේ ඔය මීට් අරගෙන එන්න, මීට් අරන් යන්න, ඊට පස්සේ ගිහිල්ලා එක ඩිපාර්ට්මන්ට් වලට දෙන්න. ඉතින් ඒ කියන්නේ පැලට් එකේ දාගෙන පැලට් එක ගෙනියන පොඩි මැෂින් තියෙනවා. ඒ වලින් ගිහිල්ලා දෙන්න. ඒ වගේ සෙට් වෙන්න පුළුවන්. වොෂින් ඩිපාර්ට්මන්ට් එක තියෙනවා. වොෂින් ඩිපාර්ට්මන්ට් එකේ තියෙන්නේ ඔයගොල්ලන්ට පොඩ්ඩක් බටෙන් වතුර ටිකක් ඇල්ලුවා. ඔය පොඩි බොක්ස් තියෙනවා. මේ කට්ටිය ඔය මස් කපලා දාන්න, මස් තියාගන්න ඒ වගේ පොඩි බොක්ස් තියෙනවා. අපේ නම් තියෙනවා රෙඩ් බොක්ස්, බ්ලූ බොක්ස් ඒ වගේ තියෙනවා. ඒ බොක්ස් පොඩ බටෙන් හොදලා මැෂින් එකට දාන්න තියෙන්නේ. බටෙන් හොදන්න කියන්නේ ලොකු සීන් නැහැ. වතුර ටිකක් ඇල්ලුවා දැම්මා.
ඊට පස්සේ කුකින් ඩිපාර්ට්මන්ට් එකට සෙට් වුණොත් ඒකෙත් ඉතින් ඕගොල්ලන්ට ওই මීට් එක තමයි සෙට් වෙන්නේ වැඩ කරන්න. ඉතින් එහෙම ඒ වගේ ඊට පස්සේ තව ඉතින් යාළුවනේ මගේ කම්පැනි එක ඇතුලේ තියෙන්නේ ඕව තමයි ඉතින් කරන්න. ඊට පස්සේ තව තියෙනවා මේ මීට් ෆැක්ටරි එකක් ගත්තම සාමාන්‍යයෙන් ඒක ඇවිල්ලා සාමාන්‍යයෙන් රෑට සෙට් වෙන ජොබ් එකක්. ඒ කියන්නේ නයිට් ජොබ් එකේදී මේක මේ ලංකාවේ කිහිප දෙනෙක්ටම වගේ සෙට් වෙලා තිබ්බා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හැම ෆැක්ටරි එකම වගේ මේක යනවා. ඒ කියන්නේ රෑට සෙට් එකක් එනවා. ඒ කියන්නේ ක්ලීනින් ජොබ් එක. ක්ලීනින් ජොබ් එක මං කිව්වේ වොෂින් ජොබ් එක. වොෂින් ජොබ් එක කියන්නේ ඇතුලේ අර පොඩි බොක්ස් හොදන්න, ඔය ලොකු මස් ගෙනියන ඒවා හොදන්න එහෙම තියෙනවා. ඒක නෙමෙයි ක්ලීනින් ජොබ් එකක්. ක්ලීනින් ජොබ් එක තියෙන යාළුවනේ. ඒ කියන්නේ දැන් අපි වැඩ ඉවර වෙනවානේ. වැඩ ඉවර වෙලා වැඩ කරනකොට දවල් ඒ කියන්නේ උදේ වරුවේ මුළු කම්පැනි එකම ෆැක්ටරි එකම සවුත් වෙන කියන අපේ ඩිපාර්ට්මන්ට් එක හැම ඩිපාර්ට්මන්ට් එකකම වැඩ යනවානේ. රෑට එනවා සෙට් එකක් සාමාන්‍යයෙන් 9:30 විතර එන්නේ කට්ටිය. ඒ කට්ටියන්ට තමයි මුළු කම්පැනි එකම මුළු ෆැක්ටරි එකම ඒ අය හොදන්න ඕනේ. හොදලා ඊළඟ දවසට ඒ අය රෙඩි කරන්න ඕනේ ෆැක්ටරි එක. ඉතින් අපිත් එනවා රෑට සෙට් එකක්. ඉතින් රෑට ඇවිල්ලා 9:30 වගේ ඉන්නේ. ආවට පස්සේ ඒක යනවා කොහොමත් 6 විතර වෙනකම් ජොබ් එක සෙට් වෙනවා. ඉතින් ඒක නම් ටිකක් අමාරුයි වතුරත් එක්ක තමයි වැඩේ යන්නේ. ඉතින් ලොකු හෝස් ගහගෙන එහෙම තමයි ඉතින් මුළු ෆැක්ටරි එකම හොදන්න ඕනේ. කෙබාබ් වැඩිච්ච ඒවා, ග්‍රේවි වැඩිච්ච ඒවා, මස් කපලා මේ හැලිච්ච ඒවා, ඊට පස්සේ ඔය ටේබල් ජරා වෙච්ච ඒවා එහෙම. ඉතින් ඒ වගේ. ඉතින් යාළුවනේ ඕ ටික තමයි ඇතුලේ තියෙන්නේ. ඕගොල්ලන්ට කියන්න ඕනේ ඉතින් මීට් ෆැක්ටරි එකක් ගත්තම බර වැඩ මුකුත් නැහැ. ඕ වගේ පැලට් කන්ට්‍රෝල් කරන්න, ඊට පස්සේ මීට් කපන්න. සමහරක් වෙලාව දැන් සෙට් වෙනවා ලොකු. ඒ කියන්නේ පෝක් ෆැක්ටරි වල වගේ සෙට් වෙනවා ඔය ලොකු බෝන්ස් වල. ඒකවල මස් ගත්තු වල තව කටු වල පොඩි මස් තියෙනවානේ. ඒව ගන්න සෙට් වෙන්න පුළුවන්. ඒ වගේ ඉතින් සෙට් වෙනවා. ඉතින් ඔය පැකින් ජොබ් එක තමයි ගොඩක්ම මට කතා කරන අය අහන්නේ අයියේ පැකින් ජොබ් එකක් තමයි තියෙන්නේ කොහොමද අරමයි මෙහෙමයි කියලා. පැකින් ජොබ් එකෙත් යාළුවනේ ඒ කියන්නේ පැකින්ම කියලා ගත්තට ඔය පැකින් ජොබ් එක කරද්දිත් ගොඩක් ඉතින් තියෙනවා. ඒ කියන්නේ පැකින් ජොබ් එකෙත් ඔයා වැටෙන්න පුළුවන් තරහාදීන් කිරලා ඒ මස් ටික පැකට් කරලා ඒ චේන් එකට දාන්න. ඊට පස්සේ ඒ චේන් එකකින් ගියාම තව කට්ටිය ඉන්නවා ඒක අරන් බොක්ස් එකකට දාලා ස්ටිකර් ගහලා ඒක පැක් කරන්න. ඊට පස්සේ තව කට්ටිය ඉන්නවා ඒක අරගෙන පැලට් වලට ගහලා ඒක පැලට් හදන්න. ඉතින් එහෙම. ඉතින් ඔයාට මේ පැකින් ජොබ් එකේදී ඔයාට වැටෙන්න පුළුවන් පැලට් එකට ගහන ජොබ් එක. කියන්නේ පෙට්ටිය අරගෙන පැක් වෙලා ආපු පෙට්ටිය අරගෙන පැලට් එකට ගහන්න. නැත්තම් ඔයාට සෙට් වෙන්න පුළුවන් මීට් ටික පැකට් එකට දාලා ඒ අදාළ ගානට අනුව බර හදලා චේන් එකට දාන්න. නැත්නම් ඔයගොල්ලෝ ඔයාලා සෙට් වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් මැනුවල් මැෂින් එකෙන් අර සීල් කරන්න සෙට් වෙනවා. නැත්නම් මැනුවල් සීල් කරන්න සෙට් වෙන පොඩි මැෂින් වල. ඉතින් ඒක කරන්න සෙට් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මට ඔයගොල්ලන්ට පුළුවන් විදිහට තමයි අයිඩියා එකක් ගන්න මේ කියාගෙන යන්නේ. අහපු නිසා ඉතින් ලොකු බර වැඩ නැහැ යාළුවනේ. මං කිව්වා වගේ ඔයගේ ඉතින් වැඩ ටිකක් තමයි සෙට් වෙන්නේ. එහෙම ඉතින් යාළුවනේ මේ තව දෙයක් තමයි මේ මීට් ෆැක්ටරි සම්බන්ධව ගත්තම දැන් සාමාන්‍ය මීට් ෆැක්ටරි එක අර කිව්වා වගේ සීතල තමයි අවුලකට තියෙන්නේ. අවුලකට කියන්නේ අර කෙනාගෙන් ගෙනාට ඒක ඔරොත්තු දෙන විදියත් එක්කනේ යාළුවනේ. තව අවුලක් තමයි මම ඔයගොල්ලන්ට කියන්න ඕනේ ඒකත්. ඒ කියන්නේ මේ ඒක නම් මගේ යාළුවන්ට මේ සෙට් වෙච්ච ජොබ් එකක්. මෙහි සමහරක් මීට් ෆැක්ටරි වල තියනවා මේ පන පිටින් ඉන්න කුකුල්ලුන්ව හැං කරන්න. ඒ කියන්නේ එල්ලන්න කොකුවල. ඒ වගේ ජොබ් සෙට් වෙච්ච වෙලාවල් තිබ්බ මගේ යාළුවෝ කිහිප දෙනෙක්ට මෙහෙට ආපු. ඉතින් ඒක නම් කරන්න බෑ කියලා තිබ්බා. ඒ කියන්නේ පැය දෙකක්වත් කරලා තිබ්බේ නැහැ. ඒ ජොබ් එක කරන්න බෑ. අමාරුයි. මොකද අමාරුයි කියන්නේ කැමති නෑ. මේක අපි කරන්න කැමති නෑ. මොකද ජරාව අර එල්ලනකොට එහෙම අවුල්. ඉතින් ඒකත් එක්ක ඒ වගේ සෙට් වෙන දැන් තියෙන. හැබැයි මං කියන්න ඕනේ යාළුවනේ හැම ෆැක්ටරි එකම එහෙම නැහැ. හැම ෆැක්ටරි එකම එහෙම නැහැ. දැන් අපේ ෆැක්ටරි ගත්තම ඔක්කොම ඒ කියන්නේ පාර්ට්ස් කපලා කරලා එහෙම තමයි අපේ ෆැක්ටරි එකට ඉන්නේ. මම ඔයගොල්ලන්ට පෙන්නේ අර ට්‍රක් වලින් ගේනවා. අපි ගහන ඒවා අරගෙන යනවා තව වෙනත් රටවල් වලට. ඉතින් එහෙම වෙනත් රටවල් වලින් අපිට එනවා එහෙම. ඉතින් එහෙම තව ෆැක්ටරිස් වලින් අපිට එනවා එහෙම. ඉතින් අර සමහර ෆැක්ටරිස් තියෙනවා අර ඒක අර චිකන් එක අර මුල් පාට් එකකින් ඉඳන්ම කරන. ඒ කියන්නේ
කුකුලව එල්ලලා මරලා ඊට පස්සේ ඔක්කොම ගලවල පාර්ට්ස් වෙන් කළා එහෙම. ඉතින් එහෙම තියෙනවා. ඉතින් ඒකත් එක්ක යාළුවනේ මේ ඒ වගේ අවුල් ජොබ් සෙට් වෙන්න පුළුවන්. සෙට් වෙන්න කියන්නේ මීට් ෆැක්ටරි වල. මම ඔයගොල්ලන්ට කිව්වා අර පොඩි අවුල් පැත්තක් මීට් ෆැක්ටරි වල තියෙන. ඉතින් එහෙම නැත්තම් අනිත් ඒවා ඉතින් යාළුවනේ එහෙම අවුලක් නැහැ. සීතල තමයි තියෙන්නේ. මං කිව්වාගේ ඔරොත්තු දෙන්න දීමත් එක්ක තමයි ඒක යන්නේ. ඉතින් අරග මං ඔයගොල්ලන්ට කිව්වේ මොකද කෙනෙක් මෙහෙට ආවට පස්සේ ඒ වගේ ජොබ් එකක් සෙට් වෙන්න පුළුවන්. මොකද සෙට් වෙන්න පුළුවන් කියන්නේ අපි දන්නේ නැහැ නේ. කියන්නේ අර හැමදේම යාළුවනේ 50-50 තියෙනවානේ. ඒ වගේ සෙට් වෙන්න පුළුවන්. ඊට පස්සේ එහෙම සෙට් වුණොත් ඒලාට දෙන්න පුළුවන්. අයියෝ මේ මොකද්ද මෙහෙම කියලා. අර ඒ වගේ ජොබුත් තියෙනවා. ඔයගොල්ලන්ට අයිඩියා එකක් ගන්න මම කිව්වේ. මේ ඒ වගේ මීට් ෆැක්ටරි වල එහෙම අවුල් පැත්තකුත් තියෙනවා. හැබැයි හැම මීට් ෆැක්ටරි එකම නෑ. ඒක අර ෆැක්ටරි එකෙන් ෆැක්ටරි එකට වෙනස් වෙනවා තියෙන වැඩ. ඉතින් සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට කියන්න ඕන තව යුනිෆෝම් එකකින් සාමාන්‍යයෙන් ඔය ඇතුලේ අඳින්න ඔය මාක්ස් දාන්න ඕන. ඊට පස්සේ ඔක්කොම ෆුල් කවර් කරන්න ඕනේ. කොණ්ඩ ගස් හැලෙන්නේ නැති වෙන විදියට ඒ වගේ එහෙම කවර් කරගෙන තමයි වැඩ කරන්න ඕනේ. යාළුවනේ බූට්ස් දෙනවා, ග්ලව්ස් ඒ කට්ටිය එහෙම දෙනවා. ඉතින් සීතලට ඔරොත්තු දෙන්න. ඉතින් එහෙම. ඉතින් ඔයගොල්ලන්ට අයිඩියා එකක් ඇති. මම ඉස්සරහට තව ඔයගොල්ලන්ට අරගෙන ඉන්නම්. මොකද මෙහි තියෙනවා මෂ්රූම් ෆැක්ටරිස්. ඊට පස්සේ තව පෝක් මීට් ගත්තම පෝක්, චිකන්, ඊට පස්සේ සොසේජ් ෆැක්ටරි තියෙනවා. ඊට පස්සේ තව තියෙන යාළුවනේ තව ඔය වෙයා හවුස් වලත් ගොඩක් අපේ අය වැඩ කරනවා මෙහි පෝලන් වල. ඉතින් එහෙම. ඉතින් ඔයගොල්ලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් හම්බෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් යාළුවනේ මේ ඔයගොල්ලෝ මාව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ඉතින් අයියත් ආවා පළවෙනි ට්‍රිප් එකකින් ආවේ. ඉතින් එහෙම. ඉතින් ඕක තමයි යාළුවනේ මීට් ෆැක්ටරි එකේ කතාව. අයිඩියා ගන්න කිව්වේ ලොකු සීන් එකක් නැහැ, අමාරු සීන් එකක් නැහැ. ඉතින් මේ ලොකු සීන් එකක් නැහැ යාළුවනේ. ඉතින් වැඩ කරගන්න ලේසි. හැබැයි සමහර කට්ටියට ඔරොත්තු දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ සමහර කට්ටියට ඔරොත්තු දෙන්නේ නැහැ සීතල. ඒක තමයි ඉතින් අවුලකට තියෙන මීට් ෆැක්ටරි එකක් ඇතුලේ. ඉතින් යාළුවනේ මම හිතනවා අයිඩියා එකක් ගන්න නැති කියලා. මේ අයිඩියා එකක් ගන්න නැති කියලා. ඉතින් යාළුවනේ තව වීඩියෝ එකකින් සෙට් වෙමු. තව වීඩියෝ එකකින් සෙට් වෙමු යාළුවනේ. ඔයාලා හැමෝටම good luck. මේ ෆෝන් එක ගන්න නැගේ? go.